අද මම ඔයාලට කියලා දෙන්නේ ෆොටෝකොපි මැෂින් එකකින් කොහොමද හරියටම ජාතිගේ හැඳුනුම්පතක ෆොටෝකොපියක් ගන්න කියලා. ඉතින් මගේ ළඟ තියෙන්නේ මෙන්න මේ Toshiba E257 කියන මැෂින් එක. ඉතින් මම මේක energy server mode එකේ දාලා තියෙන්නේ. මම දැන් ඒකෙන් on කරගන්නවා මේ බටන් එක ඔබලා. දැන් ඔන්න මැෂින් එක on වුණා. දැන් මම මේක වැඩේ කරන්න යන්නේ අපේ මේ A5 කොලයකට තමයි මම මේ NIC එකේ ෆොටෝකොපි ගන්න යන්නේ. ඉතින් මම මේ නිසා මුලින්ම A5 කොලේ අපි දානවා අපේ bypass පැත්තට. bypass tray එකට A5 කොලේ දාලා මම ඇතුල් කරා ලොක් එක දැම්මා. ලොක් එක දාපු ගමන් මෙයා අහනවා මේ දාපු කොලේ මොකද්ද කියලා. ඉතින් අපි මෙයාට කියනවනේ අපි දැන් මේ A5 කොලයක් A5 කොලයක්. ඉතින් ඒ වගේම මෙයා අහනවා ඔරිජිනල් සයිඩ් එකේ තියෙන්නේ මොකද්ද කියලා. මේකට අපි තෝර ගන්න ඕනේ A6R කියන මොඩ් එක. ඉතින් එතන මෙහිම ගිහිලා සයිඩ් සෙටින් වලින් ගිහිල්ලා සයිස් සෙටින් වලින් A6R එක තෝරගත්තා. ඊට පස්සේ මේක ආයි සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා මෙතන A5 කොපි පැත්තේ A5 ඔරිජිනල් A6R. ඊපස්සේ ඕකේ කරනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි ස්ටෙප් එක විදිහට එඩිට් පැත්තට ගිහිල්ලා අපි 2-in-1 4-in-1 එක සිලෙක්ට් කරලා එතනින් 2-in-1 එක තෝරගන්නවා. තෝරගෙන ඒක මෙතන සිම්ප්ලෙක්ස් තමයි තියෙන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඕකේ කරනවා. ඊට පස්සේ දැන් අපි දැකලා තියෙනනේ අපේ ඩෙන්ටිටි කාඩ් වල පොඩ්ඩක් කහ පාට ගතියක් තියෙනවා. මේ ඩෙන්ටිටි කාඩ් එකේ කහ පාට ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකත් අපි හදා ගන්න ඕනේ. මෙන්න මේ ඉමේජ් කියන තැනට ගිහිල්ලා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් මේක ලයිට් කරගන්න. දැන් දැක්කද ඔයාලා මේ මෙතන නිල් පාට කියන එක මේ සුදු පාට කරන විදිය. දැන් ඒක ඕකේ කරා. අපි පොඩ්ඩක් sharpness ටිකක් චුට්ටක් වැඩි කරත් කමක් නැහැ. නැතුණත් කමක් නැහැ. ඊට මෙතනින් ඕකේ කරා. දැන් ඔන්න අපේ settings ටික ඉවරයි. වැඩේ හදා ගන්නයි තියෙන්නේ. දැන් basic එකට ගියා. දැන් අපි ID card එක තියන්න ඕන පැත්තක් තියෙනවා. ID card අපි මෙහෙම බලන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ පැත්ත බලන්නේ. මේ පැත්තට බලනවා නම් මේ විදිහට. හරි නේද? මම මේ නිල් පාටින් මාක් කරලා තියෙන්නේ අපේ ප්‍රයිවසි එක ආරක්ෂා කරගන්න නැත්නම් YouTube එකෙන් මේ වීඩියෝ අයින් කරනවා. ඒ නිසා. දැන් මේක මම මේ අතර මෙහෙම තියනවා. උඩ හොඳට බලා ගන්න. පළවෙනි පැත්ත මූණ පැත්ත තියන්න ඕන මෙන්න මේ අතට. මේ ID card එකේ. right. ඊට පස්සේ මෙහෙම බැහුවා. වහලා මේ settings ටික ඔක්කොම හරි මම මෙතනින් start button එක ඔබනවා. දැන් ඔන්න මේ පිටුව ස්කෑන් වුණා. right. ඊට පස්සේ දෙවෙනි පිටුව. මේක ගත්තා මෙහෙම තියන්න ඕනේ. මෙන්න මේ උඩට තියෙන ටික මේ අතට තියන්න ඕනේ. right. ආයි මේක වැහුවා. වහලි ඉවරලා ආයෙත් අපි මෙන්න මෙහෙම start button එක press කරනවා. දැන් ඔන්න බලන්න පිටු දෙකක් ස්කෑන් වෙලා ඉවරයි. වැඩේ හරි. දැන් අපි job finish button එක තමයි ඔබන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ paper එක මෙහෙම එනවා මෙතනට. right. බලමු හරිද කියලා. ඔන්න මම job finish button එක press කරා. ඕනේ. right. ඔන්න press කරා. right. ඔන්න paper එක යනවා. ඔන්න paper එක එනවා. ආවා. right. අපි බලමු. මෙන්න බලන්න. ලස්සනට ඇවිල්ලා තියෙනව නේද? A5 කොලේ පෙරලා බලන්න ඕනේ නැහැ. ලස්සනට එකපාරින් paper එක එනවා. ගොඩක් දෙනා කරන්නේ මං අහලා තියෙන විදියට එකපාරක් ස්කෑන් කරනවා ආයි කොලේ දාලා ආයි පාරක් ID card එකේ තියලා ස්කෑන් කරනවා. ඒ විදියට නැතුව දැන් අපිට අවශ්‍ය විදියට එකපාර ලස්සනට මේ විදියට අපිට ෆොටෝකොපි එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ගැන දැනුවත් වෙලා හිටියනම් ඒ ගැන අපිට යටින් කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම මීට වැඩි ලේසි ක්‍රමයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදියට ඔයාලා අපිට පෙන්නන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවනේ මේ වීඩියෝ එක දන්නේ තවත් යාළුවෙකුට මේ වීඩියෝ එක ගැන විස්තර ෂෙයා කරන්න. ඉතින් ඔයාලගෙන් මං ඉල්ලන්නේ එච්චරයි. එන්න තවත් අලුත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.